travel with NI YouTube නාලිකාවට ඉතා ආදරයෙන් ඔබ පිළිගන්නවා. අද දවසේ අලුත්ම දෙයක් ඔබට ඉදිරිපත් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ මගේ අතේ තියෙන මල්ලක් ඔබ දන්නවා ඇති. පසුගිය කාලයේදී හෝටන් තැන්න පරිසරික පද්ධතියේදී හඳුනාගත්තු ඒ වගේම බොහෝ දේශීය සංචාරකයන් නරඹන්න ගිය වසර ගානකින් හැදෙන මල් විශේෂයක් තමයි මේ මගේ අතේ තියෙන්නේ. ඒ තමයි නෙළු මල්. එතකොට හෝටන් තැන්නෙන් පස්සේ මේ නෙළු මල් මොන පරිසර තත්ත්වයන් යටතේ ස්වභාවිකව හැදෙනවද කියන එක පිළිබඳව අපි සොයමින් හිටියා. ඒ අත තමයි මේ සතිය තුළ තමයි නැවතත් මේ නෙළු මල් මට හම්බෙන්නේ. මේ නෙළු මල් මට හොයන්න දුරට යන්න උවමනාවක් තිබුණේ නැහැ. දුරට යන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මට ඒ වෙනුවෙන් ලොකු වෙලාවක් ගත කරන්න සිද්ධ වුණා. ඉතින් මේ මල් ටික මට හම්බ වෙන්නේ වැලිමඩ හපුතල මාර්ගයේ හින්නාරංගල හන්දියේ ඉඳලා පිටපොළ මාර්ගයේ ඔබ ගියාම කිලෝමීටර 2ක් වගේ ගිය තැන ඔබට හම්බ වෙනවා මල් විශේෂ. ඒ කියන්නේ හින්නාරංගල හන්දිය පිටපොළ අතර ගලහිටියාව කියන ගම් කොටසේ තියෙන පාර දෙපස අස්සට විවිච්ච මේ නෙළු මල් විශේෂය ඔබට දකින්න ලැබෙනවා. එසේනම් මම අද දවසේ ඒ කළ රූගත කිරීම ඔබට මේ ආකාරයට දක්වන්න සූදානම්. ඔබට පුළුවන් මේ සම්බන්ධව ලයික් කරන්න පුළුවන්, කමෙන්ට් කරන්න පුළුවන්, ෂෙයා කරන්න පුළුවන්. ඒ වගේම තවදුරටත් මාව ශක්තිමත් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න පුළුවන්. එය ඔබලාගේ මෙම වැඩසටහනින් පස්සේ ඔබට දැනෙන දේ සටහන් කරන්න. එහෙනම් අපි අපේ මේ සංචාරයේ ගත්තු වීඩියෝ දාසන ඔබ වෙත ඉදිරිපත් කරන්න. නෙළු කියන්නේ ඉහළ කඳුකර වනාන්තරවල වැඩෙන පඳුරු ආකාරයේ යටි රෝපණ ශාක පවුල. ශ්‍රී ලංකාවේ නෙළු පවුලේ ශාක විශේෂ 6ක් එකවර වසර 12කට පමණ වරක් මල් පූර්දිලා වසන්තයේ ගෙන දෙන බව සඳහන් වෙනවා. නෙළු ශාකය ස්ට්‍රොබිලන්තස් ශාක ගරයට අයත් ආසියානු කලාපයේ මැඩගස්කරේ කලාපය ආශ්‍රිතව මෙවැනි විශේෂ 350කට වැඩි ගණනක් තිබෙන බව සොයාගෙන තියෙනවා. ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයේ සහ ශ්‍රී ලංකාව ලෝකයේ ජෛව විවිධත්වයෙන් සාන්ද්‍ර ප්‍රදේශයක් බවට පත් කරගන්නට නෙළු ශාක උදව් වෙලා තියෙනවා. එසේම විද්‍යාඥයන් දක්වන ආකාරයට කාලයක් වර්ධනය වෙලා ලොකු ශක්තියක් ගබඩා කරගෙන එකවර මේ ආකාරයට මල් පිපිලා බීජ රාශියක් ඇති වෙලා පසුව මිය යාම තමයි නෙළු ශාකවල විශේෂම ලක්ෂණය. එකවර මල් පිපුණට පසුව වැඩිපුර පරාගන අවස්ථාවක් උදා කර ගැනීම මෙම ශාකයේ
ප්‍රබල වාසියක් බව විද්‍යාඥයන් පවසයි. නෙළුම් වසන්තය එළඹෙන්නේ වසර 12කට වරක් බව තමයි බොහෝ දෙනා පිළිගන්නේ. වසර 12න් 12ට වරක් නෙළුම් වසන්තය උදා වන බව අතීත නිරීක්ෂණ වාර්තාවලින් අපිට පෙරට දෙනවා. ශ්‍රී ලංකාවේ නෙළුම් විශේෂ 35ක් පමණ තියෙනවා කියලා කියනවා. ඒ ත්‍යාප්ම ශ්‍රී ලංකාවට ආවේන විශේෂ බව හඳුනාගෙන තියෙනවා. මෙම විශේෂාර්ථයෙන් පොටු තැන්නේ නෙළුම් ශාක විශේෂ 8ක් පවතින බවයි වාර්තා වෙනවා. ඒ වගේම ශ්‍රීපාදය, හග්ගල ඇතුළු කඳුකර කලාපයේ මේ ශාක විශේෂ 6ක් එකවර පූදින බව හඳුනාගෙන තියෙනවා. ඒ අතර තමයි පොටු තැන්නක් නොවන, ශ්‍රීපාදයක් නොවන, හග්ගලක් නොවන වැලිමඩ ආදේශීය ලේකම් කොට්ටාසේ පින්නාරංගුල ග්‍රාමීය වසලේ පින්නාරංගුල හල්දියේ සිට පිටපොළ දක්වා ඉගෙන මාර්ගයේ ජල විද්‍යාවේ ඊට පස්සේ 13 වසරෙන් පස්සේ තමයි ගිය වසරේ පොටු තැන්න ආශ්‍රිතව මේ නෙළු විශේෂ ඔබට දක්නට ලැබුණා වගේම නෙළු වසන්තය යන නාමය තුළින් ලංකාව පුරා දේශීය සංචාරකයන් එහි ගිහිල්ලා මේ නෙළු වසන්තය අත්දැකීම. ඒ වගේම මේ අතීතයට පොඩ්ඩක් කතා කරේ පොටු තැන්න අවන්හලක් කලාගල සිටි බ්‍රිතාන්‍ය ජාතික තෝමස් ෆා 1981 වසරේ ඒ වගේම 1993 වසරේ 1905 වසරවල වසර 12කට වරක් මේ නෙළු වසන්තය උදා වූ බව ඒ වාර්තාවලින් සටහන් වෙලා තියෙනවා. ඒ වගේම මේ නෙළු විවිධ වර්ණවලින් අත්වර්ණය, නිල් පැහැය, ජම් පැහැය, රතු දැන් පැහැ, කොළ පැහැය වැනි මේක වර්ණයේ නොයෙක් වර්ණවලින් මෙම නෙළු මල් දක්නට ලැබේ. ඒ වගේම තමයි දැන් ඔබ දකින නෙළු ශාක විශේෂය ඇති මල් අර සියලු වර්ණවල ඇතුළත් වූ ඒ වගේම තමයි නෙළු ශාකය අපිට මෙච්චර සමීප වන්නේ, මෙච්චර අපි සොයා බලන්නේ වසර 12කට වරක් මල් හටගන්නා ශාක විශේෂයක් වගේම ඒ මල් සෑදෙනකොට ඉනි ලස්සන පලාතම හරිම ලස්සන හැට පියකරු. ඒ වගේම මෙම නෙළු වසන්තය දැකීම තුළ අපේ ජීවිතේ සමහර විට මේ වසරේ අපි දැක්කනම් තව අවුරුදු 12කට වරක් දකින්න ඉන්නවත් ඇති නොඉන්නවත් ඇති. ඔබට
මෙම වීඩියෝ තුළින් ඔබට හැකිනම් ඔබට පුළුවන් මේ ස්ථානයට ගිහිල්ලා බලන්න. එසේ නැති වුණොත් ඔබට පුළුවන් ෆෝර්ම් තැන්නේ පරිසර විද්‍යාඥයන් පවසන විදිහට වසර 12කට වරක් ලැබෙන ඒ වසන්තේ නරඹන්න ඔබට හැකියාව ලැබෙනවා. එතකොට මේ වීඩියෝ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ ආසන්නතම පරිසර පද්ධති තුල අපි නොදන්නා ආකාරය අපිට සොයා ගන්න බැරි බොහෝ දේවල් ආසන්න පරිසරයේ ඔබට කිසියම් ආස්වාදයක් සතුටක් ඒ වගේම ප්‍රියජනක බව මේ පිළිබඳ අධ්‍යයනයේ යෙදෙන්නන්ට කිසියම් පණිවිඩයක් ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ වගේ වීඩියෝ මේවට වඩා තවදුරටත් වෙනස් පාරිසරික තත්ත්වයන් වගේම ඓතිහාසික තත්ත්වයන් ඔබට දකින්න අවස්ථාව ලබා දීම තමයි මාගේ මේ වැය. ඒ නිසාම මේ වීඩියෝ හා සම්බන්ධ තොරතුරු තවදුරටත් ඔබට ප්‍රත්‍යක්ෂව දැන ගැනීමට නම් ඔබට පුළුවන් මේ ස්ථානට ගිහිල්ලා ඒකට දකින්න. මේ ඔබ දකින්නේ ඒ ආසන්නයේ රහංගල කඳු පන්තිය. ඒ වගේම තමයි මේ පරිසර පද්ධති දැකපු හැටිම ඔබට අදහසක් ඇති මේක හරිම සාමකාමී පරිසර පද්ධතියක්. ඒ වගේම තමයි මේට සිදුවලා තියෙන හානි අවමයි. ඒ හානි අවම තුල තමයි මෙවැනි ස්වභාවික ලක්ෂණ අපිට ලබා දෙන්නේ. ඒ වගේම තමයි තව එක දෙයක් අපි කියන්නේ. මේ සම්බන්ධව මම ඉදිරිපත් කරපු තොරතුරු වලින් බොහෝමයක් පසුගිය කාලේ පැවති නිලු වසන්තය ආශ්‍රිතව දිවෙන පුවත්පත ලියවන ලද නැත්නම් දිවෙන ඔන්ලයින් පුවත්පතේ සටහන් බොහෝ කරුණු මෙතන උදාගෙන තියෙනවා. ඒ නිසාම එම දිවෙන ඔන්ලයින් පුවත්පතට කරුණු දැක්වූ කරුණු සැපයූ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තවදුරටත් ඔබට මේ වැනි තොරතුරු ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මෙම channel එක subscribe කර, like කර, share කර, යාළුවන් අතර ප්‍රමෝට් කරගන්න. ඒ වගේම තමයි අපි ඉදිරිපත් කරන කරුණු පිළිබඳ ඔබගේ